හොඳට ඇඟපත හැදිච්ච උස කොල්ලෙක් අවුරුදු 17ක් වෙන්නත් කලින් මල්ටිපල් ටයිම්ස් අරෙස්ට් වෙනවා මිනිස්සුත් එක්ක ගහගෙන හොරකම් කරලා ගොඩක් නරක වැඩ කරලා. මේ කොල්ලව හදන්නම බැරි තැන අම්මලා නේබර්හුඩ් එකත් මාරු කරලා ඇමරිකාවට එනවා මේ කොල්ලව ඩිසිප්ලින් කරන්න. එහෙම ඇවිල්ලා ෆ්‍රීඩම් හයි ස්කූල් කියන ස්කෝලේට දානවා ඇමරිකන් ෆුට්බෝල් ගහන්න. මෙන්න මේ ස්පෝර්ට් එක මේ කොල්ලව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේ ස්පෝර්ට් එක කොච්චර මේ කොල්ලව වෙනස් කරනවද කියනවා නම් ෆුල් ඇත්ලටික් ස්කෝලර්ෂිප් එකක් දෙනලා යුනිවර්සිටි ඔෆ් මියාමි යනවා. මෙයා ඇමරිකන් ෆුට්බෝල් ගහන්න. එයාගේ ඩ්‍රීම් එක තියෙන්නේ NFL වලට සෙල්ලම් කරන්න. NFL කියලා කියන්නේ නැෂනල් ෆුට්බෝල් ලීග්. හැබැයි අන්තිම අවුරුද්දේ එයා හිතන්නේ නැති විදිහට එයාට ඉන්ජරිස් ගොඩක් එනවා. ඒක හින්දා NFL ගහන්න බැරි වෙනවා. කොහොම හරි යාන්තමින් CFL කැනේඩියන් ෆුට්බෝල් ලීග් එකට මෙයා යනවා. හැබැයි එතනදී එයාට මාස දෙකකින් හැරිලා ඉන්න වෙනවා. මොකද එයාගේ අර ඉන්ජරිස් හින්දා. එහෙම හැරිලා ඉනකොට මේ කොල්ලගේ මුළු ඔක්කොම තිබ්බ කීන කුඩු වෙලා සාක්කුවේ ඩොලර් 7ක් තියාගෙන තමයි ගෙදර ඉන්න වෙන්නේ. හැබැයි කොල්ල වැඩේ අතාරින්නේ නැහැ. තාත්තා එපා කියද්දි තිබ්බ ප්‍රශ්නත් එක්ක රෙස්ලින් ගහන්න යනවා. මුල් කාලේ ෆෑන්ස්ලා හූ කියනවා. වැඩේ අතාරින්නේ නැහැ. මේ කොල්ලා තමන්ගේ නමත් වෙනස් කරගෙන අන්තිමට රෙස්ලින් වලල්ල ජයගන්නේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් 10ක් දෙනලා ඉන්ටර්කොන්ටිනෙන්ටල් චැම්පියන්ෂිප් 2ක් දෙනලා. ඒ විතරක් නෙමෙයි හොලිවුඩ් මූවීස් ගොඩකට මේ කොල්ලට එන්න කියනවා. 2002 දී ස්කෝපියන් කියන ෆිල්ම් එකේ $5.5 මිලියන් ලීඩින් රෝල් එකට අරගෙන ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් මේ කොල්ලා තියෙනවා. මේ කොල්ලාගේ නම ඩ්වේන් ද රොක් ජොන්සන්. අපි කියන්නේ ද රොක් කියලා. පුතා $7ක් සාක්කුවේ තියාගෙන හීන කුඩු වෙච්ච කොල්ලෙක්ට ද රොක් වෙන්න පුළුවන් වුණා නම් ඔයාටත් පුළුවන් පුතා ද රොක් වෙන්න. සිප ගන්න